Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කැෆේ බ්ලොග් එකක්. මේක කැන්ඩි වල තියෙන කැෆේ සීමා කියන කැෆේ ෂොප් එක. ඒකේ එන්ට්‍රස් එකේ ඉඳන්ම හරි ඇට්‍රැක්ටිව් විදිහට ඩෙකොරේට් කරලා තියෙනවා. මම ගියේ තව මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. අපි ගිහින් බලමු ඒක ඇතුලේ කොහොමද කස්ටමර් සර්විස් එක හැමදේම අපි ගිහින් බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ එන්ට්‍රස් එක තියෙන්නේ. හරිම ලස්සනයි ඒක ඩෙකොරේට් කරලා තියෙන විදිහ. ඔයාලම බලන්නකෝ ඒක ලස්සනයිද නැද්ද කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ එන්ට්‍රස් එක තියෙන්නේ. යන තැනම ෆොටෝ බූත් එකක් තියෙනවා ෆොටෝ ගහන්න පුළුවන්. ඒ වගේ කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න විදිහට තමයි ෂොප් එක හදලා තියෙන්නේ. ඇත්තටම මම ගියපු මාරම ලස්සන ෂොප් එකක්. ඒකේ බැල්කනි එකට මෙන්න මේ වගේ කැන්ඩි විව් එකක් පේනවා. එතන එළියේ ඉඳන් කපල් එකට වගේ ඩිනර් අවුට් එකකට යන්න මාරම ලස්සන ප්ලේස් එකක්. මෙන්න මෙතන එන්ට්‍රස් වන තැනම තමයි ෆොටෝ බූත් එකක් තියෙන්නේ. අපිට ගිටාර් එක ප්ලේ කරන්නත් පුළුවන්. බර්ත්ඩේ පාටි එකට වගේ මාරම ලස්සන ප්ලේස් එකක්. අපි දැන් බලමු ෂොප් එක ඇතුලේ කොහොමද විව් එක කියලා. මෙන්න මේ විදිහට තමයි ඩෙකොරේට් කරලා තියෙන්නේ. කස්ටමර්ස්ලා ඇට්‍රැක්ටිව් වෙන විදිහට තමයි ඒ ෂොප් එක හදලා තියෙන්නේ. මාරම ලස්සනයි ෆොටෝ කලෙක්ෂන් එකක් එහෙම ගන්න. මාරම ලස්සන ප්ලේස් එකක්. ඒ ලස්සන දැක්ක විතරයි හලෝ මට කණ එකත් රෙකෝඩ් කරන්න බැරි වුණානේ. මම ෆොටෝ එකක් දාන්නම්. මෙන්න මේවා තමයි අපි කෑවේ. එක්කෙනෙක් චීස් කොත්තුවක් කෑවා. මමයි තව යාළුවෙකුයි චිකන් රයිස් තමයි කෑවේ. ඩෙසර්ට්ස් විදියට අපි ගත්තේ අයිස්ක්‍රීම්. ඇත්තටම එතන කස්ටමර් සර්විස් එක නම් මරුවටම තියෙනවා. ඔයාලටම පේනවා මේ පිළිගන්වලා තියෙන කෑම දැක්කම. ඊට පස්සේ අපි කෑම කාලා ෆොටෝ ගන්න තමයි ලෑස්තුනේ. එතන ෆොටෝ ගන්න මාරම ලස්සන ප්ලේසස් ටිකක් තියෙනවා. මම නිකන් ගෙදර ඉන්නවා වගේ එතන ගිහින් රෙකෝඩ් කරාදෝ කියලාත් හිතෙනවා. ඇත්තටම මාරම ලස්සනයි එතන. ඊට පස්සේ අපි ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන ටිකක් වෙලා කතා කර ඉඳලා අපි ඩොග් එක ඉවර කරන තමයි හැදුවේ. ඇත්තටම මෙතන යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මම හිතනවා අද බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.